අවුරුදු 24න් මාස්ටර් එකකට නිව්සීලන්ත යන ස්ටුඩන්ට් කෙනෙක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ මිස් ඇප්ලයි කරේ EIT කියන කැම්පස් එකේ මාස්ටර් ඔෆ් ඇප්ලයිඩ් මැනේජ්මන්ට් කියන ප්‍රෝග්‍රෑම් එකට. එතකොට මේ මිස්ට බැචලර් එකක් තියෙනවා ඔපරේෂන්ස් ඇන්ඩ් ලොජිස්ටික්ස් කියන සයිඩ් එකේ. එතකොට මේ මිස් දැන්ට වර්ක් කරන්නේ මැනේජ්මන්ට් ට්‍රේනර් කෙනෙක් විදිහට. අපි නම් මිස්ට කෝල් එකක් දීලා මිස්ගේ වීසා එක ආවයි කියලා කියමු. මම කතා කරන්නේ රෝහක එකෙන්. මේ වෙලාවේ මිස්ට කතා කරන්න පුළුවන්ද? මිස් අපෙන් වීසා ඇප්ලයි කරා නේද? ඔව්. හරි. මිස් කවද්ද අපෙන් වීසා ඇප්ලයි කරේ? අප්‍රේල් 2. හරි. මිස්ට තියෙන්නේ EIT එකේ මාස්ටර් ඔෆ් ඇප්ලයිඩ් මැනේජ්මන්ට් එක නේද? හරි. මෙහෙමයි මිස්. අපිට ඉමිග්‍රේෂන් එකෙන් ඩිසිෂන් එකක් දීලා තියෙනවා. මිස්ට අදම අපේ ඔෆිස් එකට එන්න පුළුවන්ද? පුළුවන්. මොකද ඩිසිෂන් එකේ මට මේ නිව්සීලන්ත ඉමිග්‍රේෂන් එකෙන් කතා කරා. ඉන්ටර්විව් එකක් කරලා ඉහළ විස්තර විතර. හරි. ඉන්ටර්විව් එකේදී මොනවද මිස් කතා කරේ? තනිකර ප්‍රශ්න ඇහුවා මගෙන් සප්ලිමන්ට්‍රි එක ගැන. හරි. එතකොට මුකුත් ගැටලුවක් එහෙම ආවද මිස්ට? මුකුත් ඉෂුව එකක් නම් මට කිව්වේ නැහැ. හරි. ඔව් සප්ලිමන්ට්‍රි එකේ SOP එකේම හරියටම ලිව්වා නේද මිස්? ඔව්. හරි. මෙහෙමයි මිස්. අපිට ඩිසිෂන් එකක් දීලා තියෙනවා. මිස්ගේ ඩොකියුමන්ට්ස් වල පොඩි ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. මිස්ට ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න අද එන්න පුළුවන්ද ඔෆිස් එකට? එන්න නම් පුළුවන්. මොනවද ගන්න ඩවුට් එක? ඔව් මිස් මෙහෙම අපිට ඉක්මනට නිව්සීලන්ත වලට යන්න වෙලා තියෙනවා. Congratulations මිස්. මිස්ගේ වීසා එක අප්‍රූව් වෙලා තියෙනවා. සතුටුයිද මිස්? එන්න තව ටිකකින්. හරි මිස්. හරි. ඕකේ.